දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා. හායි ළමයි ඔයාලට කොහොමද? ඉතින් අද යමු අපි බස් එකේ රවුමක්. හැබැයි බස් එකේ කිව්වට ටික දුරයි තමයි බස් එකේ යන්න තියෙන්නේ. ඒක ටික ඉතින් පයින් ගමනක් තමයි. ඉතින් මේ පයින් යන අතර ඉතින් පළවෙනියම ඕක තමයි ප්‍රශ්නේ. අපි පයින් බස් එකේ ඇවිල්ලා පයින් උඩට යනවා. ඒ අතරේ යද්දි එන්නේ පළතුරු ගස් ළමයි දැක්කම මම දැන් ආසයි හිතනවා මේ බෑස් ගහ මේක මේ අනාතරේ හම්බෙන මල් මේවා ඉතින් කැලෑ මල් ඒ වුණාට හරි ලස්සනයි ජාතිය මේ අනේ මන්ද අර යනවා මම දුවනවා මේ ඇපල් කඩ අර අතු වෙලා දෙන එකක් තිබ්බේ මේකත් රද අනේ කාල බලන්න අර ඇතුළ වගේ තාම ගැටනේ යා තාම ගැට මේ මල් ටික ලස්සනයි තාම ගැට කන්න බෑ ඒ වුණාට මේ අපි මම මේ පළවෙනි තාවට ඇවිදින්නේ කියන්නේ මෙහෙම යායක් නැති අනේ ඉතින් එහෙම ඇවිදින එකක් සතුටක් කියලා හිතෙනවා ඉතින් ඇත්තටම ඒවා කහට හිටිනවා ඇත්තටම ඇවිදින එක මාර නිදහස් හැබැයි අපි දවාලේ මේ හවස්සලා දැන් වෙලාව 4:45ට වගේ ඇති නැත්තම් දවල්ට මේ සමුවේක ඉන්න පට්ටව්ව ඉතින් මේ වෙලාවේ හිතන හොඳම වෙලාව අවුව නෑ හවස්සරුව අනික කළුවර වෙන්නත් මෙහෙ දැන් වෙලා යනවා හැම තමයි ඉතින් මෙයා තව ටිකයි කියනවා යන්න තියෙන්නේ කිලෝමීටර වගේ මං හිතන්නේ යන්න තියෙන කිලෝමීටරක්ද දන්නේ යනවා ඉතින් ඒ අතරේ ඇපල් ගස් චෙරි ගස් ඒවා බල සමහර ඒවා පොඩ්ඩක් කාලේ බලනවා තාම ගැට අද තමයි මම හැබැයි මේ පියාස් දැක්කේ පියාස් ගෙඩි පියාස් ගස් මොනවාගේද කියලා දැක්කේ අද ඉතින් ඒ නිසාම මේ ගස්වල ගෙඩි දිහා බල මල් දිහා බල කිලෝමීටර් ගාණක් ගියත් දැනෙන්නේ නැහැ අපි මං හිතන්නේ කිලෝමීටර් 3-4ක් උඩහට ගියා හැබැයි ඒ අතරේ මම බලපු එක දෙයක් තමයි සූර්යකාන්ත ඉතින් කොච්චර බලවත් උඩහට සූර්යකාන්ත වගේ ගානක් පේන්නේ නැහැ නේ දිගටම තියෙන්නේ අර එහා පැත්තේ කෙළවරට යනකම් බඩින්කෝ අනේ මේව කැලෑ මල් වුණොත් මාර ලස්සනයි අප්පා යන්නක මල් ඇත්තම කිව්වොත් මං ආපු දවසේ නම් මේ අහසේ ෆ්ලයිට් එකක් යන්නේ නැති වෙලාවක් හොයන්න බැරි තරම් හැම වෙලේම ෆ්ලයිට්. ඉතින් ඔය අතර අපි ටික කේලිතුරුසි වලට ලං වුණා. කේලිතුරුසි කියන අපේ කම්පැනියට පේන කන්ද. ඉතින් අපට ළඟම කන්ද තමයි කේලිතුරුසි කියන්නේ. ඉතින් අපිට ඕන වෙලාවක ආව හැකි නිදහස් වෙලාවක. හැබැයි මීට වඩා අපිට පයින් යනට වඩා වාහනයක එනවා නම් ලේසි. එතන view එකත් එක්ක ලොකු crowd එකක් ඇති කියලා හිතනවා weekend එකට. මොකද මෙතන කැෆේස් ගොඩක් තියෙනවා ඒත් එක්ක ඉතින් ඒ වුණාට ඉතින් අර
නිදහස කියන එක උපරිමයි සතිය දවසක යනවා නම්. view point එක කොහෙද තියෙන්නේ? ඇත්තටම මේ පේන කන්ද මැදින් වෙන් වෙලා වගේනේ පේන්නේ. ඉතින් මෙතනට ගියාම හිතුණා මේ view එක දැක්කහම එතනට යන්න ඕනේ මෙතන ඇති කියලා. ඒ තරම් මාරම ලස්සනයි. මොකද මෙච්චර ළඟ තැනක මම හිතුවේවත් නැහැ මෙච්චර ලස්සනට මේ වටපිටාව තියෙනවාද කියලා. යා නෝගන දෙයින්ද? නෑ අර හරි එහෙම මහා ලස්සන. ඒ හරියට යන්න බෑ. යන්න බැරි යන්නේ බෝ. මේ පල්ලේ පාර තමයි යන්න ඕනේ තාම. උඩට යන්න ඕනේ මේ පල්ලේ පාර. කතමල් පෙති අතුරා නුඹට පින් කළ දිනදා මෙතන අත්දර තවරා ඉවි නිලන් වන තුරුමාදිරියේ නුඹේ ආදරේ පැතුවාදරේ දෙවක මුල් පිටු අමුරා නුඹගේ පෙම්වරි උනමා එතක මංගල මුදුදා නුඹට ලෙන්ද තුරුමා සුදුරේ මගේ ආලේ සදා අපි දැන් මෙතනින් අර උඩට පල්ලෙහා පාර පෙවුන පැත්තට යන්න හදන්නේ. දැන් පොඩක් මේ අර අවුව බැහැලා සීතල ගතියක් තියෙනවා. මෙන්න මෙතන තමයි මේ කේබල් අර උඩ පොයින්ට් එක ගාවින්න මෙන්න මේ ඇඟිල්ල තියෙන ගාවින්න මෙතනට කේබල් එක එන්න තියෙන්නේ. දැන් මේ අපි යන්න හදන්නේ කැලයක් මැදින් අර ඈතට පේන ගල් දෙබුක්කුව හරහා. ඒකට මම වෙන වචනයක් දාන්න නැහැ. ඉතින් කොහොම හරි ගල් දෙබුක්කුව කියලා අපි කියමුකෝ. ඒ හරහා තමයි යන්න හදන්නේ. මේ ඒ අතරේ මේ පල්ලෙහා ඇල මාර්ගයක් යන්නේ ඒක. ඉතින් අපිට ඔය අතරේ හම්බුණා වැල්පාලන් 2-3ක්ම හම්බුණා. අපි බලමු ඉස්සරහට කොහොමද ඒක තියෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි අර මේ ඈතට පේද්දි නිකන් මැද දෙබුක්කුවක් වගේ තියෙන අන්න එතන මේ පේන්නේ. අපි එතනට ඇවිල්ලා ඉන්නේ. මේ පේනවා හරි ලස්සනයි. ඉතින් මේ දැන් තමයි අර ගස් අස්සෙන් ඇවිල්ලා එළිය තියෙන හරියට ආවේ. මේ පල්ලෙහා යන ඇලක් මෙතන පොඩි අඩිපාරක් වගේ තියෙනවා. දැන් මේ ගලුත් එක්ක මෙයා අපේ අම්මා එක්ක කතා කරනවා. මට මේකේ ස්ටෝරේජ් උත් නැහැ. හරි පරිස්සමට යන්න ඕන වෙටේ. ඉතින් අපි ඔය යන අතරේ හම්බුණ දෙයක් තමයි සමහර තැන්වල මේ කෙලින් තියෙන ගලට කේබල් දාලා නගින්න පුළුවන්. හැබැයි ඒක ඒ කියන්නේ හැමතැනම බෑ. මේ සමහර තැන්වල තියෙනවා මේ නිකන් අර ඇන ගහලා වගේ කේබල් දාන්න පුළුවන් විදිහට කොකු ඇදලා තියෙන උඩට මේ තැන්වල විතරයි හැම යන්න පුළුවන්. ලිස්සනවා පරිස්සමට එන්න. මේ අපි ගෙනාවු මල් පැල වගේ මේ ඒක වෙන පාටක්. ඔයා කිව්වේ මල් තියනවා කියලා බොරුවට. ඉතින් අපි ඔය යන අතරේ අපට යන්න අමාරුම අසීරුම තැන් තමයි මේ වගේ තැනුත් හම්බුණා නැතුව නෙමෙයි. ඉතින් මේ තැන්වල හරි පරිස්සමෙන් යන්න ඕන. මොකද මෙතන යන්න පුළුවන් එක වතාවකදී එක්කෙනෙක් වගේ. මොකද අඩි 3-4ක පදරයක් තමයි තියෙන්නේ. ඒ එක්කම මේ කාඹේ ආධාරෙත් එක්ක නැතුව යන්නත් බෑ. මොකද මේ ගල් හොඳටම ලිස්සනවා කියන්නේ මේවා හොඳටම කට්ටිය ගිහිල්ලා මැදිලා. ඒ වගේම තමයි මේ කඹේ නිසාම මේ ගලුත් පේනවනේ හොඳටම මැදිලා. ඉතින් මේ තැන්වල හරි පරිස්සමෙන් අවධානයෙන් යන්න ඕන.
ලංකාවේ නම් මේක අපි බය හිතෙනවා. සංගිලි පාලමක්. අම්මෝ. හෙලවෙනවා වැඩි. සෙරස්. අයිත් පොඩි කැලෑවකින් යනකොට මම මෙතන තියනවා උලක් වගේ ගලා මම පේනවාද ඒ කන්දෙන් එහා පැත්තට ආවේ. ඉතින් එතනින් එහා පැත්ත තියෙන මේ වගේ තැනිතලා ආය පොඩි පොඩි කඳු එහෙම. ඉතින් මේ පැත්තෙනුත් වාහන වලට ආව හැකි කියනවා. ඉතින් අපේ ගමනේ අවසානයේ ඔහම තමයි. නුඹමයි සමේ ඔය දැත් මගේ දැත් හා බෙදුනා නේද සසරක්